හායි වීවර්ස් ජීවිතය කියන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය කියන්නේ දින 30000ක් පමණයි. ඒකෙන් භාගයක් යනවා නිින්දෙන්. තව භාගයක් අපි කරන වැඩ අපි නිකම් බලාගෙන ඉන්න මේ මොහොත ඕවට යනවා. එතකොට ඉතුරු වෙන්න මොනවද? ජීවිතය කියන්නේ උල්රෝසුව බලන එකක් නෙමෙයි. උල්රෝසුව බලලා වැඩ කරන එකක් නෙමෙයි. අපි වයසට යනවා. අපේ ජීවිතේ අනාගතය අරහා යනවා. එතකොට අපිට සාමාන්‍ය මිනිසුන්ට નિયમિત කාල සීමාව දින 30000යි. නමුත් මේ දින 30000ම කොච්චර ලස්සනයි කියලා දන්නවද? ඒක ඊටාම ලස්සනයි, ඊටාම සුන්දරයි. ඒකට තමයි කියන්නේ ජීවිතේ කෙටිය නමුත් ඊටාම සුන්දරයි කියලා. ඒක කෙසේද කියලා බලමු. දැන් ජීවිතයේ තියෙන සුන්දරත්වයේ රස බලන්න සූදානම් වෙන්න. ඒ සුන්දරත්වයේ රස බලන්න ඕන නම් ආදරේ අනිවාර්යයි. සිනාව අනිවාර්යයි. සිනාසීම අනිවාර්යයි. ස්වභාවය අනිවාර්යයි. අනුන්ට උදව් උපකාර කිරීම, ඔයාලට පුළුවන් තරම් උදව් උපකාර කිරීම අනිවාර්යයි. ජීවිතේ එතකොට අලංකාර වෙනවා. ඔබට වටපිට ඉන්න මිනිස්සු දිහා සිනාසෙන් බලන්න. සමහර විට ඒ මිනිස්සුන් ඔබ දිහා වැරදි විදියට බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔබ උදේ නැගිට ගමන් සිනාසෙන් බලන්න වටපිට මිනිසුන් දිහා සිනාසෙන් බලන්න. ජීවිතේ අලංකාර වෙයි. ඕක තමයි ජීවිතේ ඔයාලා ඔයාලා ගන්න ඕන පළවෙනි පියවර. ජීවිතේ රසවත් වෙන්න ඕන නම් අනිත් එක තමයි ජීවිතේ අභියෝග තියනවා. ජීවිතේ කියන්නේ ඇත්තටම අභියෝගයක් තමයි. ප්‍රශ්නයක් තමයි. කනගාටු දේවල් ගොඩක් වෙන්න පුළුවන්. වේදනාවක් තියෙන්න පුළුවන්. අපේ බ්‍රේන් එක සාදා තියෙන්නේ, අපේ මොලේ සාදා තියෙන්නේ මේවට තමයි. මේ චැලෙන්ජ් වල අපි ෆේස් කරන ආකාරයට තමයි අපේ මොලේ සාදා තියෙන්නේ. ඊටා ගැඹුරු විදියට මේවා ටික අපි රසවත් විදියට අපි ඇක්සෙප්ට් කරා නම් ඒ කියන්නේ අභියෝග ටික රසවත්. අපේ ප්‍රශ්න ටිකත් අපිට රසවත්. ඒ දන්නවද අපේ මොලේ සාදා තියෙන්නේ ඕකටමයි. ප්‍රශ්න වලට මුහුණ දීමටයි. ප්‍රශ්න දෙකලා බය වෙලා දුවන්න නෙමෙයි. ප්‍රශ්නයක් සාක්ෂියක් ඔයාට. ගැටලුවක් පාඩමක් ඔයාට. ගැටලුවක් ඔයාට හැපිනස් එක දෙනවා. ප්‍රශ්නයක් විසඳුණාට පස්සේ බලන්න කොච්චර හැපිද කියලා. එතකොට බය කියන එකත් ඔබට ඔබේ ජීවිතේ ජීවත් වීමට දීලා තියෙන ක්වොලිටි එකක් තමයි. හැම දෙයක්ම ඔබේ ජීවිතේ ලස්සනට ජීවත් වීමට තියෙන ක්වොලිටි එකක් තමයි ජීවිතේ කියන්නේ. ලස්සනයි එතටම, නෙටුම, සංචාරය, නිර්මාණශීලී බව, උදව් උපකාර කිරීම, හැම දෙයක්ම මේ ඔයාගේ ශෝකය නැති කරනවා. ඔයාට තියෙන ප්‍රශ්න ටික අමතක කරන්න ඔයාට උදව් උපකාර කරනවා. අනුන් වෙනුවෙන් ඔයා ජීවත් වෙනවා කියන්නේ ඔයාට පුළුවන් එකක් වචනයකින්වත් අනුන්ට උදව් උපකාර කරන්න. එතකොට ජීවිතේ මිහිර වෙනවා. ජීවිතේ ලස්සන වෙනවා. මේ ජීවිතේ කියන්නේ මහා සාගරයක් වගේ. ඒ මහා සාගරෙන් සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ රසවත් දේවල් පමණයි. ඒක පරාජය වෙන්න පුළුවන්. ඒක දුප්පත්කම වෙන්න පුළුවන්. නමුත් ඕකත් ඇත්ත වශයෙන්ම ඒ පරාජයත් ඇත්ත වශයෙන්ම අපි තවමත් ජීවත් වෙන්න ඕනේ. ජීවිතයේ මිහිර රැක බලා ගන්න ඕනේ. ජීවිතයේ මිහිර අපි රැක ගන්න ඕනේ කියන එකට අපිට සෝබා ධර්මයෙන් දීලා තියෙන දේවල් තමයි ඕවා අපි නෙගටිව් ක්වොලිටි කියලා කිව්වට ඕව තමයි ජීවිතේ කොටසක්. එතකොට ජීවිතේ කොටසට එරෙහිව අපිට ෆයිට් කරන්න බෑ. අපි ඕවා ඇක්සෙප්ට් කරමු, ඉදිරියට යමු. අපේ ජීවිතයේ දින
30000ක් පමණයි. නමුත් ඔයා දන්නවද ඒ 30000ම අහස වගේ වලාකුළු වගේ යන්න දෙන්න එපා. වලාකුළු කියන ශෝකයේ යන්න එනවා යනවා. අහස කවදාවත් යන්නේ කොහෙවත් යන්නේ. ඒ හින්දා ජීවිතේ මිහිරි, ජීවිතේ රසවත්, ජීවිතේ රස විඳින්න තමයි අපිට දීලා තියෙන්නේ. මේ වගේ තවත් සිංහල භාෂාවෙන් ඔබගේ ජීවිතයට ඉතාම වටිනා මොටිවේෂන් වීඩියෝ අපි අරන් එනවා මේ channel එක තුලින්. ඒ හින්දා අපිට subscribe කරලා දායක වෙන්න. අපිට අපේ වීඩියෝ වලට comment සහ like ටිකක් ලබා දෙන්න. ඔබට බොහෝම ස්තුතියි.